සීවලී කුමාරියගේ හිත ගන්න කිසිම කෙනෙක් සමත් වුණේ නැහැ. සීවලී කුමාරිය එච්චරම අභිමානවත්. සෙන්පතිතුමා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ කිව්වා මිරිකපිය මගේ මේ යටිපතුල ගෙවුවා. සීවලී කුමාරිය මිරිකෝ මේ මාලිගාවේ කෙළවරට දුවපිය කිව්වා. තිව්වා. ඊට පස්සේ ආයෙ රවුමක් දුවලා වරෙන් කිව්වා. ආයෙ දිව්වා. සෙන්පතිතුමා ඇයි දැන් මේ සීවලී කුමාරියගේ හිත ගත්තොත් රජකම හම්බ වෙනවනේ. මේ ළඟට ඇවිල්ලා මයි කකුල් දෙක මිරිකපන් කිව්වා. කකුල් දෙක ළඟට එනකොටම පයින් දුන්න උඩුකුරුඤ්ඤන් වෙලා වැටෙන්නේ. කිව්වා ගෑණියේ කියන විදිහට නටන පිරිමියේ රජකමට හොඳ නැහැ කිව්වා. මේ සීවලී කුමාරිය කියන්නේ යසෝදරා. දැන් ඔයාලා යසෝදරා කියනකොට හිතාගෙන ඉන්නේ අසරණ අහිංසක බිම් බලාගෙන මුකුත් තේරෙන්නේ නැති කියන හැම දෙයකම ඒ කියන චරිතයක් තමයි ඔබගේ හිතේ තියෙන යසෝදරා ගැන. යසෝදරා පිරිමියෙක් නොවුනේ